අයිබෝවන් අපි එහෙනම් දැන් බලමු කොහොමද අපේ සිස්ටම් එකට රෙජිස්ටර් වෙච්ච ඕගොල්ලෝ ඇක්ටිව් කරගත්ත ඊමේල් එක සහ ඕගොල්ලන්ට ලැබුණ තොරතුරුත් එක්ක අපේ සිස්ටම් එකට ලොග් වෙන්නේ කියන එක. දැන් ඒ සඳහා ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ඊමේල් එකට දැන් ඕගොල්ලන්ගේ ලොගින් ඩීටේල්ස් එහෙම නැත්නම් අපේ සිස්ටම් එකට ලොග් වෙන්න අවශ්‍ය තොරතුරු ටික ඒ කියන්නේ යූසර් නේම් පාස්වර්ඩ් ඕගොල්ලන්ට ඇවිල්ලා ඇති. අනිවාර්යෙන් ඒක චෙක් කරගන්න ඕන. එතකොට ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ Gmail එකට log වෙන්න log වුණාට පස්සේ අපේ MHPTI කියන name එකෙන් login details ඇවිල්ලා තියෙන්න ඕන. දැන් මගේ mail එක දැන් මම මේ account එකට log වෙනවා. mail එක load වුණාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඒ තොරතුරු ඇවිල්ලාද නැද්ද කියන එක. ඒක ඕගොල්ලන්ගේ account එක verify කරාට පස්සේ තොරතුරු check කරලා ඔක්කොම කරලා ආයතනෙන් තමයි generate කරන්නේ. එතකොට ඕගොල්ලන්ට user ID එකක්. අන්න ඒ තොරතුරු ටික තමයි mail එකේ එන්නේ. ඇත්තටම මේක දවස් දෙකක් ඇතුළත ඕගොල්ලන්ට ඇවිල්ලා නැත්තම් ඕගොල්ලෝ බලන්න. මොකද ඕගොල්ලන්ගේ තොරතුරු වල කිසියම් දෝෂයක් නිසා තමයි ඒක එහෙම delay වුණොත් delay වෙන්නේ. නැත්තම් අනිවාර්යෙන් ඒක ඕගොල්ලන්ට ලැබෙනවා. දැන් මෙන්න මේ විදිහට ඕගොල්ලන්ගේ account එකේ email account එකේ inbox එක ඇතුලේ MHPTI කියලා login details කියලා ඔයගොල්ලන්ට අලුත් මේල් එකක් ඇවිල්ලා තියෙනවා unread මේල් එකක්. දැන් අපි මෙන්න මේ මේල් එක ඕපන් කරලා බැලුවොත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වගේ විස්තරාත්මක මේල් එකක් එයි. ඕගොල්ලෝ රෙජිස්ටර් වෙච්ච තොරතුරුත් එක්ක ඕගොල්ලෝ ලබා දීපු දේවල් වලට අනුව ඕගොල්ලන්ට ක්‍රියේට් කරපු account එකේ user ID එක password එක සහ login වෙන්න අවශ්‍ය තොරතුරු ටික පල්ලෙහින් තියෙනවා. ඒ ටික හරියට පිළිවෙලට කියවන්න. කලබල නැතුව කියවන්න. මොකද සමහරුන්ගේ පුරුද්දක් තියෙනවා දැක්ක තමන් බටන් එක හෝ link එක ක්ලික් කරන් යන එක තමයි. එහෙම නෙමෙයි නිතරම කල්පනාකාරී වෙන්න. මොකද මේ අන්තර්ජාලය කියන්නේ නිතරම අපිට අතරමං වෙන්න පුළුවන් තැනක්. ඒක නිසා අපි ඒ හරියට නිවැරදිව ගමන යන්න ඕන. ඒක නිසා මේක හොඳට රීඩ් කරන්න. දැන් මේකේ තියෙන තොරතුරු ටික තියෙනවා. ඕගොල්ලෝ කොහොමද ලොග් වෙන්න ඕන මොනවාද මේ පියවරෙන් පියවර ඕගොල්ලන්ට මෙතන තියෙනවා කරන්න ඕන දේවල් ටිකත් ඒක කියවුවනම් ඕගොල්ලන්ට හරියට පියවරෙන් පියවර ඒතවර කෝස් එකක් බයි කරන තැනට යනකම් තියෙනවා. මම ඒවා ආයි නැවත ඉදිරියේදී කියලා දෙන්නම්. දැන් මෙන්න මේ තොරතුරු ටික භාවිතා කරලා ඕගොල්ලන්ට ලොග් වෙන්න පුළුවන්. ලේසියම ඔන්න මෙන්න මෙතන තියෙන link එක උඩ ක්ලික් කරා නම් ඕගොල්ලන්ට මෙතනින්ම login section එකට යන්න පුළුවන්. right? දැන් මෙන්න මෙතනින් ගියාට පස්සේ අපේ main site එකේ එතකොට ඕගොල්ලන්ට අපේ LMS එකේ page එකට එන්න පුළුවන්. ආවට පස්සේ මෙතනින් login click කරන්න. ඒක තමයි ලේසිම. ගන්න login ආවට පස්සේ දැන් මෙන්න මෙතනට ඉල්ලනවා username or email. නැත්නම් password. ඕගොල්ලෝ මෙන්න මෙතනින් ඕගොල්ලන්ට ආපු username එකයි නැත්නම් user ID එකයි password එකයි භාවිතා කරන්න. මේ දෙක භාවිතා කරලා ඕගොල්ලන්ගේ account එකට log වෙන. මේක අනිත් මතක තියාගන්න කවුරුවත් අතරපත් කරන්න එපා. ඒක ඕගොල්ලන්ගේ වගකීමක්. මොකද ඕගොල්ලන්ගේ username password වලින් කවුරු හරි log වෙලා ඕගොල්ලන්ගේ කිසියම් තොරතුරක් වෙනස් කළා හෝ ආයතනයට කිසියම් බලපෑමක් සිද්ධ කරන මුකුත් ඕගොල්ලන්ගේ පාඨමාලාවලට හෝ කිසියම් දෙයක් සිද්ධ කරන්න බෑ. නමුත් කිසියම් හෝ අකයුත්තක් සිද්ධ වෙලා තිබ්බොත් ඒකේ වගකීම ඕගොල්ලෝ සතුයි. අන්න ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. මේ password ඒවා දෙන්න එපා. මේකේ දැන් තොරතුරු ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ නැති. දැන් නමුත් මේක මම ටෙස්ට් account එකක් විදියට භාවිතා කරන නිසා මේ තොරතුරු පද්ධතියෙන් ඉවත් කරනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට මේකට log වෙන්න හැකියාව ලැබෙන්නේ නැහැ. අන්න ඒ විදිහට ඕගොල්ලන්ට ලැබිච්ච username එකයි password එකයි භාවිතා කරලා මෙතනට ඇතුළත් කරන්න. ඊට පස්සේ අනිවාර්යයෙන් මෙන්න මෙතනින් ඕගොල්ලන්ට කිසියම් ඉලක්කමක අගයක් අහනවා. මේක වෙලාවෙන් වෙලාවට ඕගොල්ලන්ට වෙනස් වෙනවා. ඒක නිසා මෙතන ලැබෙන මෙන්න මේ ඉලක්කම් දෙකේ එකතුව ඔයගොල්ලෝ හිතින් කැල්කියුලේට් කරගන්න. කැල්කියුලේට් කරලා උත්තරේ විදියට ටයිප් කරන්න. ඊට පස්සේ ඒක මැකිලා උත්තරේ තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මෙතන remember me ක්ලික් කරගන්න පුළුවන්. මොකද ඔයගොල්ලන්ගේම device එකක නම් නිතර login වීමේ අවශ්‍යතාවය එන්නේ නැහැ. remember me ක්ලික් කරාට පස්සේ password එක save කරලා තියාගන්නවා. ඒක ඔයගොල්ලන්ගේ තීරණයක්. හැබැයි එමුණොත් ඔයාගේ device එක හරහා වෙන කෙනෙක්ට ඔයගොල්ලන්ගේ තියෙන මේ login details වලින් log වෙන්න පුළුවන්. ඒක නිසා ඒක ඔයගොල්ලෝ තීරණය කරගන්න ඕන. ඒ ටික select කරලා ඉවරලා අදාළ තොරතුරු ලබා දීලා
ලොගින් ක්ලික් කරන්න. හදිස්සිය හරි ඔයාලට පාස්වර්ඩ් එක අමතක වුණොත් මෙතන lost your password එහෙම නැත්නම් අපි ඉදිරියේදී කියලා දෙන්නම් කොහොමද පාස්වර්ඩ් එකක් අමතක වුණොත් රිකවර් කරගන්නේ කියන එක. දැනට අලුත් කෙනෙක් ඒ කියන්නේ new user කෙනෙක් විදිහට තමයි අපිට ඇඩ් වෙන්නේ පළවෙනි වතාවට. ඒ නිසා ඔයගොල්ලන්ගේ mail එකේ ආපු user ID එක, password එක සහ මෙතනින් ඉලක්කම් දෙක එකතුව ලබා දීලා login click කරන්න. login click කරාට පස්සේ එතකොට අපේ online.mhpti.lk කියන site එකේ ඔයාගේ account එක කොහොමද generate වෙලා තියෙන්නේ දැන් ඔයා login වෙනවා. දැන් මෙන්න මෙතනින් login වුණාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් log out කියලා login කියන button එක log out වෙලා තියෙනවා. profile කියලා අලුතෙන් link එකක් add වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයා සාර්ථකව log වෙලා තියෙනවා. එතකොට මෙතනින් එහාට ඔයාට පුළුවන් ඔයාගේ profile එකට යන්න. ඒ කියන්නේ ඔයාගේ නමින් එතකොට system එකේ account එකක් create වෙලා තියෙන්නේ. දැන් ඔයාටම profile එකක් තියෙනවා. අන්න ඒක ඔයා maintain කරගැනීමේ වගකීම ඔයා සතුයි. ඒ කියන්නේ මේක අනිවාර්යෙන්ම ශිෂ්‍යයාගේ වගකීමක්. දැන් මෙතනින් එහාට ඕගොල්ලන්ගේ ප්‍රොෆයිල් එකේ මේ තියෙන්නේ මොනවාද කියන එක බලමු. දැන් ඔයා ලියාපදිංචි වෙච්ච නම මෙතනට ඇවිල්ලා තිනවා. දැනට මෙතන ඔයාගේ ඉමේජ් එකක් පෙන්වන්නේ නැහැ. මතක තියාගන්න අනිවාර්යෙන් ඕගොල්ලන්ගේ ෆොටෝ එකක් මෙතනට අප්ලෝඩ් කරන්න ඕන. මම මේක ඊළඟ පියවරේදී කියලා දෙන්නම් කොහොමද ඒක කරන්න කියලා. දැන් කෝස් කියන තැන බ්ලැන්ක් තියෙන්නේ නෝ කෝසස්. මොකද ඕගොල්ලෝ තාම මොනවද බයි කරලා මුකුත් කරපු නැති නිසා. සර්ටිෆිකේට් කියන එකත් empty තමයි තියෙන්නේ. හේතුව ඔයගොල්ලෝ තාම මොනවත් එතනට සම්බන්ධ වෙච්ච නැති නිසා ඔයගොල්ලෝ සර්ටිෆිකේට් එකක් ගත්තා නම් ඔයගොල්ලෝ ප්‍රොෆයිල් එකේ විදියට ඔයගොල්ලෝ ලබාගත්ත සර්ටිෆිකේට් එක මෙතන පෙන්වුම් කරනවා. එතකොට ඔයගොල්ලෝ මොන හරි ඕඩර් කරොත් ඒ කියන්නේ දැන් කෝස් එකක් බයි කරොත් අන්නේ ඕඩර් ලිස්ට් එක මෙතනින් පෙන්වුම් කරනවා. මම ඒව ඉස්සරහදී ඔයගොල්ලන්ට කොහොමද වෙන්නේ කියන එක කියලා දෙන්නම්. දැන් මෙතන වැදගත් දේ තමයි ඔයගොල්ලන් ප්‍රොෆයිල් එකට ආවොත් මේ සෙටින්ග්ස් ටික වෙනස් කරගන්න විදිහත් මම මෙහෙම කියලා දෙන්නම්. එතකොට ඔයගොල්ලන්ට ලොගින් එකයි ඒ ටික එකටම වෙන දේ නිසා general කියන දැන් settings click කරාම general tab එක එනවා. මේකේ biographical info එකක්. ඕනනම් ඕගොල්ලන්ට ඕගොල්ලෝ ගැන තොරතුරු ටිකක් මෙතන ඇතුළත් කරලා තියන්න පුළුවන්. ඒක තව කෙනෙක්ට ඔයාගේ විස්තර ඕන විස්තර කියන්නේ මේක කෙටි තොරතුරු ටිකක් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මොනවාද කියන එක ඉතින් තමන්ගේ personality එක සම්බන්ධව ඒක ඉදිරිපත් කරන්න පුළුවන්. නම් ඕගොල්ලෝ ඒක ඉදිරිපත් කරන්න. ඊළඟට වෙන මෙතන වැදගත් එකක් තියෙනවා avatar කියන tab එකේ. මෙතනින් ඕගොල්ලොන්ගේ අර මොන දේ ගත්තන biographical details දුන්නේ නැති වුණත් මෙතන avatar කියන එකෙන් ඔයාලගේ image එක අනිවාර්යෙන් upload කළ යුතුමයි. අනිවාර්යෙන් මේ දේ සිද්ධ විය යුතුයි. දැන් ඒ සඳහා මෙන්න මෙතනට ආවට පස්සේ මේ avatar කියන බටන් එක ක්ලික් කරාම upload කියලා බටන් එකක් තියෙනවා පහු. මෙන්න මෙතනින් ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ true photo එකක්. ඒ කියන්නේ ඇත්ත ෆොටෝ එකක් වෙන්න ඕන. මොකද නැත්තම් එක එක අයගේ පෙර සංසාර භවවල තිබ්බ ෆොටෝස් කුරුල්ලන්ගේ සත්තුන්ගේ මාළුන්ගේ මල්වල එහෙම ෆොටෝ නෙවෙයි. නැත්තම් හිතන් වෙන්න නළු වගේ නිලියගේ එහෙම ෆේක් ඉමේජ් එකක් මේකට දාන්න එපා. මොකද මේක අපි ඇත්තටම වෙරිෆයි කරනවා මැනුවලි. ඒක නිසා එහෙම කොයි වෙලාවෙද කියන්න බෑ. ඒක අපිට චෙක් වුණොත් ඔයාගේ ප්‍රොෆයිල් එකේ තියෙන ෆේක් ඉමේජ් එකක් කියන එක අපි එහෙම අවශ්‍ය වුණොත් ආයතන පැත්තෙන් ක්‍රියාමාර්ගයක් ගන්නවා. ඒක නිසා අනිවාර්යෙන් මේකේ ඕගොල්ලන්ගේ මුහුණ හඳුනාගත හැකි ෆොටෝ එකක් තමයි අප්ලෝඩ් කරන්න ඕන. උදාහරණයක් විදිහට මම පෙන්නන්නම් සාම්පල් ෆොටෝ එකක්. අප්ලෝඩ් කරගන්න. අන්නේ ඉමේජ් එක නිතරම එකට අප්ලෝඩ් කරලා තියන්න ඕගොල්ලන්ගේ වගකීමක් විදිහට සම්පූර්ණ මූණ පේන්න පුළුවන් ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා සේව් කරගන්න. එතකොට ඔයගොල්ලන්ගේ ප්‍රොෆයිල් ඉමේජ් එක විදිහට මේකේ තියෙන මොනවත් වෙන කොහෙටවත් ෆොටෝ එක යූස් වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ ප්‍රොෆයිල් එකේ තමයි තියෙන්නේ. එතකොට ඔයාව හඳුනා ගැනීම සඳහා මේ විදිහට ෆොටෝ එක ඔයාලගේ තියෙනවා. දැන් ඔයාලට අවශ්‍ය නම් ලැබුණ පාස්වර්ඩ් එක මෙතනින් වෙනස් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් මෙන්න ඔයාලට ලැබිච්ච පාස්වර්ඩ් එක, ඒ කියන්නේ දැනට all password කියලා ඔයාලට දැනට මේල් එක හරහා ලැබුණ පාස්වර්ඩ් එක මෙතනට ඇතුළත් කරලා ඊට පස්සේ අලුත් පාස්වර්ඩ් එකක් දීලා ඔයාගේ ප්‍රයිවසි එක දියාගෙන දිගට ලොගින් වෙන්න පුළුවන්. ඒක ඔයාගේ වගකීමක්. පබ්ලිසිටි කියන ටැබ් එක හරහා ඔයාට පුළුවන් අවශ්‍ය නම් භාවිතා කරලා මෙතන ඔයාගේ පේන කියන්නේ කාට හරි ඔයාගේ තොරතුරු බලන්න ඕන නම් ඔයාගේ තොරතුරු මොනවාද පෙන්වන්න ඕන නැත්නම් පෙන්වන්න එපාද කියන එක මෙතනින් ක්ලික් කරලා සේව් කරගන්න පුළුවන්. මේ විදිහට ඔයාට ඔයාගේ ප්‍රොෆයිල් එක මැනේජ් කරගන්න පුළුවන්. මේක ඇත්තටම මුලින්ම කරන්න ඕන වැදගත්ම දේ තමයි ඔයාගේ බයෝග්‍රැෆිකල් ඉන්ෆෝ එකක්. ඔයා කවුද කියන පොඩි විස්තරයක් ඇතුළත් කරලා තියන්න. ඒක වඩා හොඳයි. ඉතින්
මෙතන කොටුවට සාම්පල් එකක් ටයිප් කරන්න පුළුවන්. ටයිප් කරලා ඔයාලට මෙතන නම පෙන්වන්න ඕනේ විස්තර ටික සිලෙක්ට් කරලා වැදගත්ම දේ තමයි ඔයාගේ ප්‍රොෆයිල් ඉමේජ් එක මේ අවතාර බටන් එක හරහා මේ ගිහිල්ලා අප්ලෝඩ් කර ගන්න. අප්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාට එතකොට ඔයාගේ ප්‍රොෆයිල් එක කම්ප්ලීට්. ඔයා අපේ සුදුසුකම්ලත් ආයතනයේ ශිෂ්‍යයෙක් විදිහට මෙතනින් එහාට මේ සයිට් එකේ වැඩ කිරීමේ හැකියාව ඔයාට තියෙනවා. එහෙම නැත්නම් පාඨමාලා හැදෑරීමේ හැකියාව ඔයාට තියෙනවා. දැන් අපි ඊළඟ පාඩමෙන් බලමු කොහොමද පාඨමාලාවක් සඳහා සම්බන්ධ වෙන්නේ සහ ඒ කටයුතු සිද්ධ කරන්න කියන එක. මෙතනින් එහාට ඔයාට එතකොට ඔයාගේ ප්‍රොෆයිල් එකත් එක්ක වැඩ කරගෙන යීමේ හැකියාව තියෙනවා.